මම අද කිව්වේ කියලා හිතා ගන්න. මොකද අප්‍රේල්? ලබන අප්‍රේල් විතර වෙනකොට අපේ රටේ අපි හිතන්නේ නැති බිහිසුණු තත්ත්වයක් ඇති. මොකද බිහිසුණු තත්ත්වය? සමාජයේ මං හිතන්නේ ඊටාම ප්‍රහාරාත්මක තත්ත්වයකටපත් වෙනවා. එන හතම ගහපියෝ එන හතම ගහපියෝ එන හතම ගහපියෝ. මන් දැක්ක අර ගුරුතරුව එක්කෙනෙක් ඉන්නෝනේ. එයා කියනවා විපක්ෂයට නඩු දාන්න ගමු. එහෙම කරන්න දෙන්න බෑ. මේ JVP එකට හැමදාම මතක මේ කඩා කප්පල් ක්‍රියා කරන එක විතරයි. හරිද? අනුන් වැරදි කියන එක විතරයි JVP ට මතක. එයා හිතන් ඉන්නවද දන්නේ ගුරුතරුව එයා තාම විපක්ෂ කිලිවරලා. එයා මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්. හරිද? ඒ නිසා තැන් තැන් වල වාචාලා කතා දොඩ ඉන්න නැතුව ගිහිල්ලා මේ කුණු ටික හරි අස් කරලා දෙන්න මිනිස්සුන්ට. හරිද? නැවත ජීවිතේ පටන් ගන්න කියන එක මම කියන්න කැමතියි. ඔයානේ නිකම් පළයකෝ යන්න. ආර්ථික අර්බුදයකින් වැටුණා, සුනාමියෙන් කාලයක් වැටුණා. ඊට පස්සේ අපි නොයෙකුත් දේශපාලන අර්බුද වැටුණා, කොවිඩ් වලින් වැටුණා. තව එකක් ලංකාවට දරන්න හරි අමාරුයි. අපි විශ්වාස කරන්නේ හරි පිළිවෙලක්, ප්ලෑන් එකක්, ප්‍රෝග්‍රෑම් එකක්, ප්‍රොජෙක්ෂන් එකක් නැත්නම් සිංහල අවුරුද්ද අප්‍රේල් මාසේ, මැයි මාසේ වෙනකොට ලංකාවේ විශාල ආර්ථික ව්‍යසනයකට යනවා. ඔන්න අද දිනේ ලියලා තියාගන්න අපි කිව්වයි. එන හතම ගහපියෝ එන හතම ගහපියෝ එන හතම ගහපියෝ. Let's go. 2028 ඉඳලා මම හිතන්නේ අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන 4.5ක් අපි විදේශ ණය ගෙවන්නට ඕන. තවත් පරක්කු කරන්නේ නැතුව IMF එකට කතා කරලා අලුත් ගිවිසුමකට අපි අනිවාර්යයෙන්ම ප්‍රවේශ වෙන්නට ඕන. එය ඉටු කලේ නැත්නම් ඇත්ත වශයෙන්ම 2028 ණය ගෙවන්නට බැරුව අපි තවත් ලොකු අමාරුවක වැටෙන රටක් හැටියට. පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිතුමාම 50000යි ලක්ෂ 10යි 25යි කෝටියයි මේ ලොකු විශාල ගණන් කියලා තියෙනවා දැන්. හැබැයි දැන් ඔය කිව්වා වගේම දෙන්න ඕන රටේ රාජ්‍ය නායකයෙක් කියන්නේ. මේ කිව්වා වගේම නුදුන්නොත් මිනිස්සු මොකද කරන්නේ පාරට එනවා. පළවෙනි වසර උමයයි. ඊට පස්සේ තමන්ගේ පාර හැදෙන්නේ නැති වුණාම, තමන්ට ගමන් යන්න බැරි වුණාම, පාලම හැදෙන්නේ නැති වුණාම, වැව්වම් ටික හැදලා කුඹුරු කරන්න බැරි වුණාම දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් ඇති වේවි. මේ ලැබෙන ආධාර එක පැත්තකින් රජයෙන් දෙන ඒවත් මහජන බදු මුදලින් දෙන්න. අනිත් ඒවා විවිධ රාජ්‍ය ආයතන සහ රාජ්‍යයන් විසින් ජාත්‍යන්තර සංවිධාන විසින් ලබා දෙන ඒවා. ජනතාව තුළ විශාල අවිශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. මේ ලැබෙන ආධාර සුදුසු, අත්‍යවශ්‍ය, නිවැරදි පුජ්‍යලයට ලැබෙනවද කියන ඒ තත්ත්වය ගොඩනැගිලා තියෙනවා. කොපිට හෙන හතම ගහපියෝ හෙන හතම ගහපියෝ හෙන හතම ගහපියෝ. දැන් අපි දැක්කා දැන් සහනාධාර හම්බ වෙනවනේ රාජ්‍ය නොවන ආයතන වලින් විදේශ රටවල් වලින් විවිධ ආයතන වලින් දැන් මේ සහනාධාර සහ ආධාර ලැබලා දෙනකොට හරි මේගොල්ලෝ එක පැත්තකින් කියාගෙන යනවා ඒ ආධාර ලැබෙනකොට මේවා බෙදන්න ක්‍රමයක් නැහැ කැත වැඩ මේ කරන්නේ ජාත්‍යන්තරයට ලෝකේ අනිකුත් රටවල් වලට මේගොල්ලෝ හොවා දක්වන්න යනවා මේ අර්බුදයත් එක්ක රට බංගලොත් වෙයි නැවත සැරයක් රට ආර්ථික වශයෙන් කඩා වැටෙයි එතකොට අර ජාත්‍යන්තර ආයතන ජාත්‍යන්තර රටවල් ඒ ආයතන බය වෙනවනේ මේ රටේ විපක්ෂය කියන කණ්ඩායම මේ මවන බිල්ලත් එක්ක හරිද මං කියන්නේ මේ වගේ කැත දේශපාලනයක් කරන්න එපා මේ රටේ අහිංසක මිනිසුන්ට ලැබෙන ආධාර විශේෂයෙන් විපක්ෂ නායකවරයාගේ භූමිකාව අපිට අහන්න තියෙන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් අපි අහන්න තියෙන්නේ ඔබතුමා මොකක් හරි පත්වීමක් දුන්නද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට වැඩ බලන සුපර්වයිසර් කෙනෙක් විදියට ඈ අපි දැක්ක එතුමා ගම් වලට ගිහිල්ලා ඒ තැන් වලට ගිහිල්ලා එතුමා අහන්නේ ආණ්ඩුවෙන් 25 හම්බුණාද තකරම හම්බුණාද පාර හැදුවද එයා කියලා වැඩ පරීක්ෂා කරනවා විපක්ෂ නායකවරයාට තියෙන්නේ මේ සියලු දෙනා එකතු වෙලා ආණ්ඩුවත් එක්ක යාන්ත්‍රණයක් හදාගන්න මේ වැටිච්ච රට යලි ගොඩනගන්න මේ විදේශ රටවල් වලට පණිවිඩයක් දෙන එක මේ වෙලාවේ ඒගොල්ලන්ගේ දේශපාලනේ ඒගොල්ලන්ට අහිමි වෙච්ච සැප පහසුකම් ටික ඒගොල්ලෝ අපි දන්නවනේ ඒගොල්ලෝ බලේ ඉන්න කාලේ ගත්ත ආතල් ටික ඒ ආතල් ටික අහිමි වීම නිසා ඒගොල්ලෝ දවස ගානේ කිඳිරි ගන්නවා. අද මොකද ආණ්ඩුවට විරුද්ධව ඒගොල්ලන්ට සාධනීය ලෙස සටන් පාත නැහැ. ඇත්තයකෝ. මේ ආෆ්ටර්මාත් එක දැන් අපි දන්නවා කොවිඩ් එක වුණත් එදා සවෙන්ද සිල්ලලා එතකොට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂලා හැන්ඩල් කරා. අම්මගේ රෙද්ද. හැබැයි ඊට පස්සේ වෙච්චදී ආර්ථිකය කඩා වැටෙන්න ඒ සියලු දේට හේතු වෙච්ච කරුණු තිබ්බා. ඒක තමයි මැනේජ්මන්ට් එක, ක්‍රයිසිස් මැනේජ්මන්ට් එකක් කියන්නේ. ඒතකොට ක්‍රයිසිස් මැනේජ්මන්ට් එකේදී මම පොර කියලා මානසිකත්වයෙන් ගියොත් සෝෂල් මීඩියා එක බලාගෙන කටයුතු කරොත් අපි ආණ්ඩුවට කියනවා විශාල විනාශක ආරම්භයේ පැමිණිය හැකි අනතුරු වැඟවීම අද අපිට කරන්න වෙනවා අකමැත්තෙන්. අපි ඔක්කොම බය වුණා. මොකද ක්‍රයිසිස් එකකදී ගොඩක් ජනතාවගේ සුබසිද්ධිය සඳහා තීරණ ගන්නකොට අකමැති තීන්දුව ගන්න වෙනවා. ප්‍රසිද්ධ නොවන තීන්දුව ගන්න වෙනවා. ඒ තීන්දුව ගන්න ගියාම ඡන්ද පරදිනවා. මටත් එහෙම වෙච්ච කෙනෙක්, රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් එහෙම වෙච්ච කෙනෙක්. රට වැටලා තියෙනකොට, රට වෙනුවෙන් යමක් කරන්න යනකොට විශාල සුබසිද්ධිය සඳහා ගන්න තීරණ වලදී ගොඩක් අන්පොපියුලර් වෙන්න ඉඩ තියෙනවා. ඔයානේ නිකම් පළයකෝ යන්න.
අපිටත් ඉතින් hina යනවා මේ මෙහෙම අය තමයි අද මේ පොල්ලෙලි පාපිසි වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ කියලා. අංගොල මහත්තයලා කතානායක වෙලා අදටත් හිටියානම් බීමත්වගේ කතානායක බවට ඉතිහාසගත වෙනවා මේ මෙරියානතුරක් කරගත්. පොලිස් දෙපාර්තමේන්තුව රෙදි ගලව ගන්න ඕන ලැජ්ජයි. අහුවෙන තරමක් කුඩු පාටි වලින් කුඩු විකුණන අයගෙන් අහුවෙන්නේ මාලිමාවේ පවුල් වල දරුවෝ. නුවර නියෝජ්‍ය නගරාධිපතිගේ දුව නටපු නාඩගම් ඊයේ පෙරද එළියට ආවා. ඒ නිසා ස්වභාව ධර්මයෙන් අඩුවහන දාට පෙරක දෝරුව නැහැ කියන්නේ නිකමට නෙවෙයි. ඔයගොල්ලෝ පිටිපස්සෙන් ජනතාව අරගල කරගෙන ඉන කාලේ වැඩි ඈතකට යන්නේ නැහැ මතක තියාගන්න. යන්න ආපදායට ලක් වෙච්ච අයට සහන දෙන වැඩපිළිවෙල ගැන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා. සමහර පවුල් වලට ලක්ෂ 100ක් දෙනවා කිව්වා, සමහර ලක්ෂ 50ක් දෙනවා කිව්වා, ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වා. ගෙවල් හොදගන්න 25000ක් දෙනවා කිව්වා. බොහොම ආකර්ෂණීය වැඩපිළිවෙලක් තිබ්බේ. ඉතින් ඒකට අපිත් කැමතියි. අත් දෙකම උසලා කැමතියි. නමුත් ඒ කතාව බිමේ සිද්ධ වෙන්නේ නැහැ බලපුවාම. ඒක වෙන්නේ නැහැ. නිකන් ප්‍රායෝගික නැති කතාවක්ද කරලා තියෙන්නේ. එහෙම නැත්නම් රටේ සල්ලි නැද්ද? ජනාධිපතිතුමා මේකේ තක්සේරුවක් කළේ නැද්ද? ගෙවල් කීයක් යට වෙලාද කැඩිලාද? බඩු මුට්ටු ගහගෙන ගිහිල්ලාද? අවතැන් වෙලාද? මෙහෙම තක්සේරුවක් නැතුවද මේ ගණන් දෙනවා කියලා කිව්වේ. මොකද්ද මේ පදනම කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි දකිනවා මේ ආධාර බෙදද්දී මේ NPP පාක්ෂිකයන්ට වැඩි සැලකිල්ලක් දක්වනවා කියන එක දක්වනවා. නමුත් අපිට පේනවා තෝරාගත්තු පවුල් වලට ආධාර ලැබෙනවා, සමහර පවුල් වලට ආධාර ලැබෙන්නේ නැහැ කියන එක. මකට බිමේ තියෙන ප්‍රශ්නේ මේක. ඒක ජනාධිපතිතුමා දන්නේ නැද්ද? දැන් මාලිමාවේ බලය ගිලිහෙමින් පවතිනවා. මේ ගිලිහෙන බලය රැකගන්න මේ බලාධිකාරිය රැකගන්න තමයි අපිට පේන්නේ මේ ආධාර ටිකත් තමුන්ගේ පාක්ෂිකයගේ අතින් තමුන්ගේ සමිතිය අතින් බෙදන්න සැලසුම් කරනවා. එන හතමග හපියෝ එන හතමග හපියෝ එන හතමග හපි. අපි දැක්කා ගෝඩාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ඇනගත්ත වෙලාවේ අමාරු වැඩිච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කොන්දේසි විරහිතව ගිහිල්ලා රට ගොඩ දාලා දුන්නා. ඒ වගේ රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා මේ රටේ ප්‍රශ්න ටික විසඳලා දාන්න. මොකද අපි ජනාධිපතිතුමාට කියනවා එතුමා විනිවිදභාවයෙන් වැඩ කරයි, එතුමා හොරුවල්ලයි, එතුමා වංචා දූෂණ නැති කරයි. හැබැයි ආර්ථිකය හැදීමේ හැකියාවක් අපි දකින්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන 2028 මෙතන කලාව වැඩනවා. ඒ හරි ප්‍රධාන මහත්තයා කියනවා අප්‍රේල් වෙනකොට මෙතන කලාව වැඩනවා. මේ විපක්ෂයේ බලන්නේ මෙතන කලාව වැඩන කන්ද නැත්නම් විපක්ෂයේ ඊට වඩා ප්‍රධානයක් දීලා යට කරගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙමනේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයා අපේ පක්ෂ කෙනෙක් නෙමෙයි. එතුමා කියපු දෙයක් සම්බන්ධයෙන් මට ප්‍රකාශයක් කරන්න බෑ. නමුත් හරින් ප්‍රනාන්දෝ මේ මැතිතුමා අපේ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හැටියට මට කියන්න පුළුවන් ඒක එතුමා කල්පනා කරන ක්‍රමවේදය වෙන්න පුළුවන්. නමුත් පක්ෂයේ මතය අපි හිතන්නේ මම මහලේකම්වරයා හැටියට කියන්න ඕනේ මේ අය අවුරුදු 5කට බලයට පත් වෙච්ච අය. මන්ද බුද්ධික මනස් තියන අය තමයි අද පාලනයට පත් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයන්ගේ එකට අපිට විරුද්ධව යන්න බෑනේ. මේ මන්ද බුද්ධිකයෝ මේ වගේ තැන්වලට එනකොට ඒක ස්වභාව ධර්මයන්ගෙන්ම ඒ කට්ටියව ඉවත් කිරීමේ වැඩ පිළිවෙලක කරන්න ඉඩ තියෙනවා. මම නැහැ කියන්නේ. අපි අය කඩා වෙන්නකම් බලන් ඉන්නේ. අපි බොහොම ප්‍රසිද්ධියේ මේ මෙතන ඉඳගෙනම අපි කිව්වා අපි ඕනේ උදව්වක් කරනවා. මොකද මේ සම්බන්ධයෙන් මේ අත්දැකීම් බහුල විශේෂඥ දැනුම තියෙන යමක් කරන්න පුළුවන් පුද්ගලෙක් ඉන්නවා නම් ඒ අපේ පක්ෂ නායකයා විතරයි. අපිටත් ඒ සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන් වුණා. මොකද එතුමාගේ උපදෙස් අනුව. බයද දන්නේ නැහනේ අපිව කැඳව ගන්න. අනේ ඵලයන් යුක්තියේ යන්න උඹ